네, 안녕하세요. 배우 유승우입니다. ආයුබෝවන් අන්‍යුන් හසයෝ කියලා පිළිගන්නවා කොරියන් ලෝකේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම මේ දිනවල විකාශය වන යවෙස්ලු කුමරා කොරියන් ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන යූසන් හෝගේ සැබෑ ජීවිතය ගැන තොරතුරු ටිකක් තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. 1993 වසරේ අගෝස්තු 17 වන දින ඉන්චොන් නගරයේ තමයි ඔහු ඉපදිලා තියෙන්නේ. වයස අවුරුදු 9 දී ළමා නළුවෙක් ලෙස ඔහු රංගන දිවියට ඇතුළත් වෙලා තියෙනවා. කුඩා යූසන් හෝගේ පළමු චිත්‍රපටය වන්නේ 2002 වසරේ තිරගත වූ The Way Home එසේත් නැත්නම් චිබරෝ කියන චිත්‍රපටයයි. ඔහු රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම කොරියන් ජනතාවගේ ආදරය දිනාගන්න ඔහු සමත් වෙලා තියෙනවා. වසර දෙකක අනිවාර්ය හමුදා සේවයෙන් පසු ඔහු Remember, Joseon Magican, The Man Who Sells the River, I Am Not the Robot, One of the Marks වැනි ටෙලි නාට්‍ය හා චිත්‍රපට තුළින් ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ළමයි තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ඔහු 2012 පෙබරවාරි මාසේ බෙක්ෂීන් උසස් පාසලෙන් උපාධියක් ලබාගෙන තියෙනවා. රංගනයට වැඩි උනන්දුවක් දැක්වූ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙරෙහි ඔහු යොමු වී නැහැ. ලංකාවේ සංචාරය කරන ලද සීමිත කොරියන් තරු අතරේ යූසන් හෝද ඉන්නවා. KBS මාධ්‍ය ජාලය අනුග්‍රහයෙන් හෝප්රෝඩ් ව්‍යාපාරය හරහා යුද්ධයෙන් නවතැන් වූ ජනතාව සිටින කඳවුරු වලට ගොස් ඔවුන් සමග දුක සැප බෙදා ගනිමින් දින ගණනාවක් පුරා ලංකාවේ ඔහු ඉඳලා තියෙනවා. යූසන් හෝගේ රංගන දක්ෂතාවය හා සිත් ඇද ගන්නා සුළු කඩවසම් පෙනුම නිසා කොරියාවට අමතරව තායිලන්තය, වියට්නාමය, කාම්බෝජියාව වැනි රටවල ජනතාව අතරද ඔහු ගොඩාක් ප්‍රසිද්ධයි. ඔහුගේ රංගන දක්ෂතාවය නිසා 2002 වසරේ ග්‍රෑන්ඩ් බෙල් සම්මානවලින් හොඳම නැගී එන නළුවා ලෙසද 2003 වසරේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම තරුණ රංගන ශිල්පියා ලෙසද 2005 වසරේ KBS නාට්‍ය සම්මාන උළෙලේ හොඳම තරුණ නළුවා ලෙසද සම්මානයට පාත්‍ර වුණේ ඔහුය. 2017 වසරේ Rule of the Marks එහෙමත් නැත්නම් යවෙස්ලු කුමරා කියන ටෙලි නාට්‍ය වෙනුවෙන් විශිෂ්ටතා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවා. මේ වගේ කොරියාව ගැන, කොරියන් නළු නිළියෝ ගැන, කොරියන් ඩ්‍රාමා ගැන ඉදිරියටත් ඔයාලට වීඩියෝ අරගෙන එන්න කොරියන් ලෝකයේ අපි සූදානමින් ඉන්නවා. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සුබ දවසක් ඔයාලට. අයියෝ.